අයිබෝන් මේ මහපොළවේ වෙනසක් කරන්න හීන දකින මිනිස්සුන්ට හැමදාම තමන්ගේ ශක්තිය තුළේ ඒ වෙනස කරන්න පුළුවන් කරනවා. තමන් දැකපු හීනේ හැබෑ කරන්න අප්‍රමාණ කැපකිරීම් කරපු මිනිස්සුන්ට එහෙම කැපකිරීම් කළා සමස්ත රටේම දැවැන්ත සන්නාම ගොඩනගපු මිනිස්සුන්ට ඔවුන් ගැන කියන්න කතාවක් තිබෙනවා. ඔවුන්ගේ ව්‍යාපාරික රහස් අත්දැකීම් අනාගත පරම්පරාවට පවරා දීමේ වගකීමක් තියෙනවා. එහෙම තමයි රට දියුණුව කරා කැඳවාගෙන යන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ ගමනට දැවැන්තම ශක්තිය එකතු කළ සන්නාම තැනූ මිනිසුන්ගේ කතාව ලෝකයට කියන්නේ. වෙනස්ම ආරක රූපවාහිනි වැඩසටහනක් අපි නිෂ්පාදනය කළා. ඒ තමයි මිස්ටර් බීස්. බ්‍රෑන්ඩ් හදපු බ්‍රෑන්ඩ් එක විදිහට අපි ලංකාවේ බ්‍රෑන්ඩ් හදපු මිනිස්සුන්ගේ කතාව ලෝකෙට කියන්න ලෑස්ති. අද අපි එන්නේ හරිත ශ්‍රී ලංකාවක් මේ සංකල්පය තමන්ගේ හදවතේ තබාගෙන ලංකාවේ දැවැන්තම සන්නාමය ගොඩනැගූ මිනිසාගේ හෘද සාක්ෂි විමසන්න. සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ලංකාවේ වෙනස් ආරක සන්නාමයක් නිර්මාණය කළ ආයතනය. මේ ආයතනයේ නිර්මාතෘවරයා මුණ ගැහිලා ඔහුගේ අත්දැකීම් අනාගත පරම්පරාවට පවරා දෙන්නයි මිස්ටර් බීස් මේ සූදානම් වෙන්නේ. අපි ඇවිල්ලා ඉන්නේ එතුමාගේ ප්‍රධාන කාර්යාලයට. අපි යමු එතුමාව මුණ ගැහිලා එතුමාගේ හනින්ම මේ අත්දැකීම් ටික බෙදා ගන්න. අයිබෝන් මිනිස්සුන්ගේ ජීවිතය තුළේ අප්‍රමාණ කැපකිරීම් වල ප්‍රතිඵලය අවසාන වශයෙන් අපි භුක්ති විඳින තැන. ඔහුගේ සාර්ථකත්වය. සාර්ථක සන්නාමයක් ගොඩනගපු මිනිස්සු තමන්ගේ සන්නාමය ගැන පුදුම ආඩම්බරයෙන් කතා කරනවා සහ මේ රටට ආදර්ශවත් විදිහට ඔවුන් මේ සන්නාමය නිර්මාණය කරගෙන රටට ඵලදායී සංවර්ධනයක් වෙනුවෙන් තමන්ගේ කාර්යභාරය ඉටු කරනවා. බ්‍රෑන්ඩ් හදන බ්‍රෑන්ඩ් එක මිස්ටර් බීස් මේ සංග්‍රහය ඇතුලේ අපි ලෑස්සේ ලංකාවේ දැවැන්ත සන්නාම හැදූ මිනිසුන් සමග කතා කරමු. අද ලංකාවේ අපිට මුණ ගැහෙන්න දක්ෂ ව්‍යවසායකයෙක්. තමන්ගේ ව්‍යාපාර ඇතුලේ දහසක් මිනිසුන්ගේ ජීවිත පෝෂණය කරන ඔවුන්ගේ කුසගින්න නිවන ශක්තිමත් ව්‍යවසායකයෙක් එක්ක කතා කරන්න සූදානම් ඔහුගේ ව්‍යාපාරික අත්දැකීම එක්ක. අපි මිස්ටර් බීස් පළමු වැඩසටහන විදිහට අපි එන්නේ සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් නිර්මාතෘ ආචාර්ය මාලන් ප්‍රැන්සිස් පීටර්සේ මෙතුමා මුණ ගැහිලා කතා බහ කරන්න එතුමාගේ සන්නාමය පිළිබඳව. අයිබෝන් මම කතාව මෙහෙම පටන් ගන්නවා. කවුද ආචාර්ය මාලන් ප්‍රැන්සිස් පීටර්සේ කියලා කියන්නේ? ඉතාම හොඳ ප්‍රශ්නයක්. මුලින්ම මගේ නම මාලන් ප්‍රැන්සිස් පීටර්සේ. මගේ උපන් ගම ජායල ප්‍රදේශ. අධ්‍යාපන ලැබුවේ කඳාන දර්මසිනට් විද්‍යාලය. ඉතින් මෙම පාසලේ අධ්‍යාපන කටයුතු කරන කාල සීමාවල් වලදී යම් යම් කොලෙජ් එකක හිටියේ. ඒතර කොලෙජ් එකක් ඇතුලේ පරිසරය වෙනස්. ක්‍රීඩා ශෛලිය වෙනස්. අපි ඇත්තටම හිටියේ කතෝලික පාසලක. අපිව පාලනය කරේ පියතුමන් සහ සහෝදර බ්‍රදර්ස්ලා තමයි අපිත් එක්ක හිටියේ. ඉතින් විතරම අපිට ඇඩ්වයිස් හම්බුණා. අභියෝග වලට මුහුණ දෙන්නේ කොහොමද? ඒ මුල්ම පටන් ගත්තේ පාසලෙන් තමයි මේ අභියෝගය. ඉතින් මගේ ගොඩක්ම තිබ්බේ මම සෑම අවස්ථාවකදීම දෙයක් යෝජනාවක් ආවම පළවෙනිට මම ඉදිරිපත් වෙනවා. ඒක කරන්න මම මොන හරි උත්සවයක් එහෙම සංවිධාන කටයුත්තක් කණ්ඩායමක් එක්ක කරන සෑම රාජකාරියකදීම මම මුලදී මම එතන ඇවිල්ලා නායකත්වය ගන්නවා. අරගෙන මම මේ වැඩ කටයුතු වලට ඉදිරිපත් වෙනවා. ඒක තමයි මගේ තිබ්බේ. විශේෂත්වය මම දැකපො. මම ඒක දැක්කෙත් ආපසු ඇහැරලා බලලා කල්පනා කරන කාල සීමාවලදී මම පටන් ගත්තේ කොතනින්ද කියලා මම ඉස්කෝලෙන් පටන් ගත්ත වැඩ කටයුතු තමයි ඉදිරියට කරගෙන ආවේ. පාසලෙන් ලැබිච්ච පන්නුරය බොහෝ වෙලාවට කෙනෙකුගේ ජීවිතයට ලොකු හයියක් ශක්තියක් වෙනවා. පාසල කඳාන නසර් විද්‍යාලය. ඉතින් මේ පාසල් පරිසරය ඇතුලේ ටිකක් වෙන වටපිටාවක් යමක් තියෙන මිනිස්සුන්ගේ දරුවෝ ඉගෙන ගත්ත පාසලක්. ඒ නිසාම මාලන් කියන මේ පාසල් වයසේ හිටපු දරුවට ඒ පරිසරය කොහොමද දැනුනේ? ගෙදර වටපිටාව කොහොමද යම් කිසි ආර්ථික ශක්තියක් තිබිච්ච පවුලක කෙනෙක්ද ඔබ? ඇත්ත වශයෙන්ම කියනවා නම් මගේ තාත්තා සාමාන්‍ය කම්කරුවෙක්. තාත්තත් වැඩ කරේ ප්‍රසිද්ධ සමාගමක. පවුල් පරිසරය ගත්තොත් ඉතාමත් සාමාන්‍ය මට්ටමේ අපි ජීවත් වුණේ. මම ගිය පාසල තෝරගත්තේ ඇතරම මම ඉන්න ප්‍රදේශින්
වෙන් වෙලා ගිහිල්ලා වෙන ප්‍රදේශයක පදිංචි අරගෙන තමයි මම පාසලත් ලබා ගත්තේ. සාමාන්‍ය මට්ටමේ තමයි ජීවත් වුණේ. මට අර ඔබතුමා හැඳුන්වා වගේ පාසලේ පරිසරයේ ඒ තිබ්බ වෙනස මම දැක්කා. ඒතර ඒ වෙනසත් එක්ක අපිට ලැබෙන දේවල් එක්ක ගමන් කිරීම තමයි මගේ ප්‍රධාන අරමුණ තිබ්බේ. ක්‍රීඩා කටයුතු කළා. උසස් අධ්‍යාපනයෙන් පසුව අවශ්‍යතාවය තිබ්බේ මේ මට ක්‍රීඩාවත් එක්ක ඉදිරියට යන රැකියාවක් හොයාගන්න. ඒක තමයි මගේ පළවෙනි තිබ්බ අභියෝගය. ක්‍රීඩාවට ප්‍රිය කළා. ක්‍රීඩාව එක්ක ඒ ලබාගත පන්නරයත් අද මේ දුවල පැනල වැඩ කරන්න සන්නාම හදන්න තමන්ගේ කණ්ඩායමත් එක්ක හරිහරියට වැඩ කරන්න ඔබට ශක්තියක් වෙන්න දිගල අපි විශ්වාස කර. දැන් ලොකු හීන දැකපු පොඩි කොල්ලෙක් මාලන් කියලා කියන්න. අන්නේ පුංචි කාලේ අර දැකපු වටපිටාව තුළ යමකමක් තියෙන මිනිස්සු ටිකක්. ඒ අයගේ දරුවෝ වාහනවලින් ඉස්කෝලෙට යනවා. හැබැයි මාලන්ගේ තාත්තා බොහොම සාමාන්‍ය මනුස්සෙක්. එතකොට මාලන්ට නැති ගොඩාක් දේවල් අනිත් දරුවන්ට තියෙනවා. ඊරිසියා හිතුණු එහෙම නැත්නම් කවදා හරි දවසක මමත් සන්නාවයක් වෙන්න ඕනේ. මට කවදා හරි දවසක මගේ කියලා බ්‍රෑන්ඩ් එකක් හදන්න ඕනේ. මම කාටවත් ඊරිසියා නොකර මං ඔවුන්ගේ ඉලක්කවලට හිමින් ළඟා වෙන්න ඕනේ. ඒක මගේ අරමුණු බවට පත් කරගන්න ඕනේ කියලා පුංචි කාලෙම සිතුවිල්ලක් එනවා. පුංචි කාලේ සිතුවිලිල ගත්තොත් බාහිර පරිසරෙත් එක්ක තමයි ගොඩක් සමාජ ක්‍රියාකාරකම් වල සහ ප්‍රධාන වැඩ කටයුතු පෙරමුණ අරගෙන වැඩ කටයුතු තමයි සිද්ධ කෙරේ. මම රැකියාව තෝරගන්නකොට ලංකාවේ ප්‍රසිද්ධම සමාගමක සන්නාම අතර සමාගම තමයි මට ක්‍රීඩා කිරීම රැකියාව තියෙන සමාගම මම ඇතුල් වෙන්නේ. ඒ සමාගමේදී මට ඇත්තටම හම්බෙන්නේ අලෙවි ශේත්‍රයට යොමු වෙන්න, අලෙවිකරණයට යොමු වෙන්න. එතනදී මට ඇත්තටම මේ සමාගමට මම ඇතුල් වෙනකොට මූලික පැටුමක් තිබ්බේ නැහැ. මට තිබ්බේ අලෙවිකරණය තුළ ජයග්‍රහණය කරගන්න පුළුවන් කොමිස් මුදලක් තමයි තිබ්බේ. හැබැයි මට එතන අවස්ථාව ලැබුණා ක්‍රීඩා කරන්න. ඒතර මම කරේ පැසිපන්දු ක්‍රීඩා. එතකොට මට ලැබුණ ඒ වෙලාවේදී ඒ අවස්ථාව මම මේ කරගෙන යන්න පුළුවන් නිසා මම ඇතුල් වෙනවා. එතනදී මට ලැබෙනවා ඒ සමාගමේ තිබ්බ විශේෂ දෙයක්. මම අදත් ඒක විශ්වාස කරන දෙයක්. ඒ සමාගමේ තිබ්බ පුද්ගලයෙක් නිර්මාණය කරන පුහුණු වැඩමුළු. සෑම කෙනෙක් මේ පුහුණු වැඩමුළු වලට සහභාගී වෙනවා. ඒ තුල ටික මනස වෙනස් වෙගෙන එනවා. අපි ළඟ තියෙන අවස්ථාවන් වලින් අපි කොහොමද ප්‍රයෝජනය ගන්නෙ? ඒක බාහිරේ තියෙන අයට තියෙන දේවල් දිහා බලලා ඒ තුල ඊර්ෂ්‍යාව ගොඩ නැගෙන්නේ නැහැ. මා ඉලක්ක ගත කරගන්නවා මේ දේවල් මම ලබා ගන්න මොනවද දැන් කරන්න ඕන. ඒක තමයි මම මුලින්ම හදපු සැලැස්ම. තව කෙනෙක්ගේ දියුණුව දැකලා සතුටු වෙන්න පුළුවන් මිනිස්සුන්ට මේ ලෝකේ ලස්සන කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. කෙනෙක් ලස්සනයි නම් ලස්සනයි කියන්නේ. කෙනෙක් ගමනක් යනකොට සුබ පතන්න පුළුවන් පොහොසත් මානසිකත්වයක් එහෙම ලේසියෙන් කෙනෙක්ට ඇති වෙන්නේ නැහැ. මම ඉන්නවා වගේම මගේ කාර්ය මණ්ඩලයේ සතුටින් ඉන්නවා. ඔවුන්ට ඒ පහසුකම් ටික ලබා දෙන්න ඕනේ. ඒ සිතුවිලි සියල්ල නිසා තමයි සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් මේ දැවැන්ත සන්නාමය ජනතාව අතරට අරගෙන යන්න පුළුවන් වෙලා තියෙන්නේ. පෞද්ගලිකව මා දන්න කාරණාව තමයි ඔබතුමාගේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනා ඔබතුමාට බොහොම ආදරය කරනවා. ඒකට හේතුවකුත් තියෙනවා. ඒ අයගේ ප්‍රශ්නවලදී පුදුමාකාර විදිහට මැදිහත් වීමක් කරනවා. ඒ ගෞරවනීය භාවය තමයි කෙනෙක්ගේ සාර්ථකත්වයට හේතු වෙන්නේ කියලා මම පෞද්ගලිකව විශ්වාස කරනවා. දැන් රැකියාවල් කීයක් විතර කළාද මේ ව්‍යාපාර පටන් ගන්න කලින්? එකම ශාස්ත්‍රයේ රැකියාවල් කරේ. ශාස්ත්‍රය වෙනස් කරේ නෑ. ආයතන වෙනස් වුණා. ඒක ලැබුණේ ඇත්තටම ආයතන වලින් උසස් වීම හරහා අවස්ථා ලැබුණා. වගකීම් වැඩියෙන් බාර ගන්න පුළුවන් අවස්ථා ලැබුණා. අපි කිව්වොත් අර අවදානම රිස්ක් එකක් බාර ගන්න විදිය ඩියුටිස් හම්බුණා. ඒ හම්බෙන හැම අවස්ථාවකදීම මම මගේ එවකට ඉන්න කළමනාකාරී විදියට මගේ ඔපචුනිටි එක අවස්ථාව ගැන කතා කරලා මම ඒ චේන්ජස් ගත්තා. ඒතර ඒ චේන්ජස් ගන්න අවස්ථාවවලදී සෑම අවස්ථාවකදීම විශාල අභියෝගයක් එක්ක තමයි ගත්තේ. නමුත් ඒ සන්නාම අතරේ ඒක මට සාර්ථක කරගන්න පුළුවන් වුණා. ඒ කියන්නේ මම ගමන් කරන මං ආස කරපු රැකියාව තුලනේ මම යන්නේ. ඒතර මගේ ජීවිතේ මම හොයාගෙන ගිය රැකියාව ලැබිලා තියෙනවා. මට ඒකේ ආදායම මේ ඒවකට තිබ්බ මගේ ඉන්කම් එක මට ආදායම ඉතාමත් සාර්ථක ආදායමක මම හිටියේ. ඉතින් ඒක සතුටින් බාර අරගෙන ඉදිරියට යන එක තමයි හිටියේ. නිතරම මම කලේ කණ්ඩායම් ගොඩ නැගීම. ඒ කියන්නේ මම ව්‍යවසායකයෙක් බවට අවසානයේ පත් වෙන්නේ පුද්ගල සංවර්ධනය අපි බඳවා ගැනීම පිරිසක් එක වැඩ කරන එක ඒ දේවල් වල තමයි මම ජීවත් වෙන්නේ. ඒතර මම වසර
දොළහ 13 වසර දක්වාම ආයතන 5ක වැඩ කරලා තියෙනවා ප්‍රධාන ආයතන 5ක. සහ ඒ ආයතන 5ම මට නාමිකව නම් කරන්න මේ අවස්ථාවේදී බැරි වෙයි. නමුත් ඒ ආයතන 5ේම සභාපතිවරු දිහා බලනකොට අපේ දේශය තුළ මේ ශ්‍රී ලංකා දේශය තුළ දැක්මක් තියෙන විෂනරි ලීඩර්ස්ලාගව ෆලෝ කරපු දෙයක් තමයි මම කළේ. ජීවිතේ අපිට හොඳ අත්දැකීම් එකතු කරගන්න පුළුවන් නම් අපේ ගමන සාර්ථක කරගන්න පුළුවන්. තමන් සේවය කරපු ආයතන සියල්ලෙහිම ඒ හොඳ කළමනාකාරීත්වයට ඒ කළමනාකාරීත්වයේ දුරුහරුකම් මැද්දේ තමන්ගේ ටාගට්ස් වලට එහෙම නැත්නම් ඉලක්ක සපුරා ගන්න ගිය ගමනක් මාලන් මහත්මයාට තියෙනවා. දැන් ඒ ලබාගත් අත්දැකීම් අද ව්‍යාපාරිකයෙක් ව්‍යවසායකයෙක් විදිහට දහස් ගානක් සේවකයෝ ඔබ යටතේ කටයුතු කරනවා. ඒ ඇතේ කටයුතු කරද්දී ඒ අත්දැකීම් ඉවහල් වෙලා තියෙන්නේ. ඇත්තටම මේ අත්දැකීම් ඉතාමත් මේ වටින අත්දැකීම් කීපයක්. ඒ කියන්නේ දැන් මම මගේ ඉන්න ව්‍යවසායකයෙක් විදිහට මම කල්පනා කරන්නේ මගේ ආයතනයේ සමූහ ව්‍යාපාර ජාලාවේ ආයතන 5ක් මේ වෙනකොට ක්‍රියාත්මක වෙනවා. හොඳින් ක්‍රියාත්මක වෙනවා. තව ආයතන 3ක් අපි නිෂ්පාදනය කරලා තිනවා ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතන මේ පහේම ඉන්න සෑම සේවකයෙක්ගෙම මට තියෙන එක්ස්පීරියන්ස් එක. ඒ කියන්නේ මම කළමනාකරුවෙක් විදිහට වැඩ කරද්දී, විද්‍යාර්ථිකයෙක් වැඩ කරද්දී මගේ සිතුවිලි වලට මම ලබා දුන්න උත්තර මොනවාද? ඒ සේවකයන්ගේ තියෙන බලාපොරොත්තුව මම රැකියා කරපු කාල පරිච්ඡේදයේ අත්දැකීම් වලින් මම දන්නවා. එතකොට මගේ ආයතනය තුළ මම වේගවත් වෙන්නේ ඒගොල්ලන්ගේ මම බලාපොරොත්තු අවශ්‍යතා සම්පූර්ණ කරන. එතකොට මම බලාපොරොත්තු අවශ්‍යතාවල් ඒගොල්ලන් සම්පූර්ණ කරනවත් එක්කම මගේ බලාපොරොත්තුව ආයතනය යන්න ඕන රෙවිනියු කාඩ් එකට යන්න තියෙන මේ ආදායම් ස්ථාවරත්වය වැඩි වෙනවා. ඒක තමයි මම දැක්කේ. කියන්නේ මම ලබාගත්ත ජයග්‍රහණයම මගේ යටතේ ඉන්න කළමනාකරුවන්ට අනිකුත් සේවකයන්ට ලබා ගන්න පුළුවන්. මට දැනෙන දේම තමයි අනිත් මිනිස්සුන්ට දැනෙන්නේ කියලා තේරුම් ගත්තම හරි ලේසි. දැන් මේ විද්දී ඔබතුමා යටතේ කීයක් විතර සේවය කරනවද? මේ වෙනකොට සමූහ ව්‍යාපාර ජාලාවේ සේවකයන් 2700ක විතර ප්‍රමාණයක් දැන්ට වැඩ කටයුතු කරනවා. සමාගම් 5ට අනුබද්ධව ප්‍රධාන සමාගමේ සේවකයෝ 2300 විතර ප්‍රමාණයක් වැඩ කටයුතු කරනවා. සිලොන් වීල් ලයිෆ් ප්ලාන්ටේෂන් සමාගමේ. ඉදිකිරීම් සමාගමත් වෙන ඉදිකිරීම් සමාගමෙත් එයා සමාන සේවක 200 විතර මණ්ඩලයක් දැන්ට වැඩ කරනවා. ඉතින් අභියෝග ගොඩක් ආවා. ඇත්තටම මම කියන්න ඕනේ ගොඩක් අය මේ දේශය තුළ ව්‍යාපාර කටයුතු කරපු ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෝ තුළ වෙච්ච දේවල් දෙනවා. අපි දන්නවා ව්‍යසනවලට අපි මුණ දුන්න අපිට අපේ ආර්ථිකයේ බලපෑමක් තිබ්බ කාල තිබ්බා. ඒ හැම අවස්ථාවකදීම ඒක සුබවාදීව දකින එක තමයි අපි මම කළේ. මොකද මේ රට තුළනේ මට ව්‍යාපාර කරන්න වෙන්නේ. මම රට දාලා යන්න සැලසුම් කරේ නෑ. නායකයෙක් විදිහට ආයතනයේ ඉදිරියට ඇවිල්ලා ගනුදෙනුකරුවන්ට සේවා සැපයීමේදී ගනුදෙනුකරුවොත් එක්ක සාකච්ඡා කරගෙන අවශ්‍ය කරන උපදේශන සේවා සමග එකතු වෙලා සමාගමේ ප්‍රධාන අංශ කළමනාකාරීත්වය, මානව සම්පත් කළමනාකාරය, නීති අංශය, ක්‍රියාකාරීන් සෑම අංශයත් එක්කම වැඩ කටයුතු කරලා තීරණ ගැනීමේදී සමබර තීරණ ගැනීමේ ඒ කියන්නේ අපි කියනවා මේක ව්‍යාපාරය රඳවා ගන්න උත්සාහ කරන ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි දැන් මේ කාල සීමාව අපිට ඉතාම සුබවාදී කාල සීමාවකට යන්න පුළුවන් වෙලා තියෙන්නේ. ලංකාව බතින් බුලතින් සස්ත්‍රීක ශ්‍රී ලංකාවක් බවට පත් කරනවා. මේ රටේ මිනිස්සු එදා ඉඳන් අද වෙනකන් අපි කියනනේ බතින් බුලතින් සන්නද්ධයි. අපේ රටේ මිනිස්සුන්ට කන්න බොන්න තිබුණා. හැබැයි අපි මේ සාම්ප්‍රදායික ගොවිතැන සමහර තැන්වලදී අපි දැක්ක මිනිස්සු අතහරින. මිනිස්සු ගොවිතැනෙන් ඉවත් වෙලා සමහරට ගොවිතැන් කරපු මිනිස්සු විදේශ රටක රැකියාවකට යන්න උත්සාහ කරමින් හිටපු කාලයක් තිබුණා. අපි පෙරදිග ධාන්‍යාගාරය කියලා තමයි පරාක්‍රමබාහු රජුරුවන්ගේ කාලේ ශ්‍රී ලංකාව හඳුන්වන්නේ. අපිට එහෙම ලොකු කැපැසිටි එකක් තිබුණා වගාව ඇතුලේ මහා සංග්‍රාම කරන්න පුළුවන් රටක් මේක. හරි වාසනාවන්ත රටක්. හැබැයි මේ මහ පොළොවේ වගා කරන්න පුළුවන් කියන එක වෙලාවකදී මිනිස්සු අමතක කළා. අන්න එහෙම මිනිස්සු ගොවිතැනින් ඈත් වෙලා යන වෙලාවක ඔබතුමා හරි අපූර්ව සංකල්පයක් අරගෙන යනවා. හරිත ශ්‍රී ලංකාවක් වෙනුවෙන්. අපිට බතින් බුලතින් පළතුරු ටිකෙන් වීටිකෙන් මේ රට ආපහු සස්ත්‍රීක කරන්න පුළුවන්, අටුකොටු පුරවන්න පුළුවන් කියලා සංකල්පය ඔබතුමාට. ව්‍යාපාරයක් විදිහට මෙන්න මේ අපේ දේශීය අපේකම තමයි ඔබතුමා මාකට් කරන්නේ. කොහොමද මේ සිතුවිල්ල ඉන්නේ? ඇයි ආය මිනිස්සු අතහරින දෙයක් ව්‍යාපාරයක් විදිහට පටන් ගන්න කල්පනා කළේ?
එදා හොඳ ප්‍රශ්නයක් අපි ඒ ආරම්භ කරපු විදිහ කියන්න. අපි ඉදිකිරීම් ශේෂ්ත්‍රය සහ රියල් ස්ටේට් එකන ඉඩම් අලවි කරන ශේෂත්‍රයේ සම්බන්ධතාව ප්‍රධාන වැඩ කටයුතු කරේ. ඉතින් අපිට මේ අවස්ථා ගොඩක් හම්බුණා. අවස්ථා කීපයකෙදී දැන් අපිට හම්බෙනවා විවිධ අංශවල. ඒ කියන්නේ අපි රට පුරා ව්‍යාප්ත වෙලා හිටියේ. අපිට හිස් බිම් ලැබෙනවා. ඊට අමතරව අපි ළඟ වැඩ කරන අය ඉන්නවා, දක්ෂ ගොවි මහත්වරු ඉන්නවා. ඒ වගේම වෙළඳ පොලක් නිර්මාණය වෙච්ච ඔය වගේ පරිසරයක් ගොඩනගුණාම අපිට මට මේ කිලෝ පේර කියන විශේෂ මේක හම්බෙනවා. මේක හම්බුනන් පස්සේ මම මේක ගැන මාකට් එකක් බලනවා. මේක කොහොමද මේ කොච්චර ලාභයක් තියෙනවද? මම වත්තක් අරගෙන මේක වවනවා නම් මට කොච්චර ලාභයක් තියෙනවද? ඒක තමයි මම ඉස්සලාම් බැලුවේ. එතකොට මේකට වෙළඳ පොලක් තියෙන නිසා මම මේ ගැන කෘෂිකාර්මික නිලධාරියෙක් එක්ක සාකච්ඡා කරනවා. මේකෙන් විවිධ රටවල් වලත් අපේ රටෙත් විවිධ නිෂ්පාදන කරනවා. මේකෙන් අපේ විටමින්ස් වර්ග හදනවා, ඒ වගේම බීම වර්ග හදනවා, ජෑම් වර්ග හදනවා, විවිධ නිෂ්පාදන කරනවා. මේ එක මේ පළතුරු භෝගයකින්. එතකොට මේකට වෙළඳ පොලක් තියෙනවා, හොඳ මිලක් තියෙනවා, වගාවට කැමති අයත් ඉන්නවා. පළවෙනියටම අපි මේ ඇපල් පේර කිලෝ පේර වගාවට ඉඩම් කට්ටි හොයාගෙන යන අතරේ අපිට ලැබෙනවා බදු ඉඩම් ගොවියෝ. එතකොට අපි ඒගොල්ලන්ගේ පළවෙනි කන්සෙප්ට් එක යටතේ අපි කරන්නේ ඒගොල්ලන්ගේ පේර අරගෙන විකුණන එක. විකුණලා ලාභයක් ගන්න එක. ඊට පස්සේ ඒගොල්ලොත් එක්ක එකතු වෙලා වවන එකට අපි එනවා. ඒකත් එක්ක සම්බන්ධ වෙලා ඊට පස්සේ අපේම නිෂ්පාදන වවන්න අපි පටන් ගන්නවා. ඒතකොට මේක විශාල කාර්යයක්. අක්කර වැඩි ප්‍රමාණයක් වගා කරනකොට ඒකට අවශ්‍ය කරන ප්‍රතිපාදන සොයා ගන්න ඕනේ. එතකොට මේක ණයක් නොවි කරන්න ඕනේ අපි. නිෂ්පාදනයේ ගහක පළදාව ගන්න කාලයක් බලන් ඉන්න ඕනේ. ඔය ඔක්කොමත් එක්ක අපි ප්ලෑන් කරනකොට මේකට කැමති පිරිසකුත් ඉන්නවා. ඒතකොට ඒගොල්ලොත් එක්ක සාකච්ඡා කරපුවම විසුම් ගත වෙලා අපේ ඉඩමක් එක්ක ඒගොල්ලන්ගේ නමටම අපි සින්නක් කර ඉඩමක් දීලා මේක වවමු කියන තැනට එනවා. ඉතින් මේක කරගෙන යනකොට අපිට තේරෙනවා මේ ගොවිතැන කියන එක මේක ඇත්තනම ඊටාම මේ මනසටත් හොඳයි. ඒ වගේම මේකෙන් තව දේවල් කරන්න පුළුවන්. ඔය අතරේ අපි එනවා මේ පොලිටනල්ස්. ඒ කියන්නේ අපි මේකේ ගුවස්ත වගාවලට එනවා. එතනදී පොලිටනල්ස් නිෂ්පාදනය කරලා ඒ තුල වගාව නිෂ්පාදන කටයුතු කරගෙන යනකොට මීට අමතරව අපි තව විශේෂ දෙයක් කරා. අපි වෙළඳ පොළ හොයන්න පටන් ගත්තා. මේකට මොකක්ද තියෙන්නේ වෙළඳ පොළ කියලා. වෙළඳ පොළේදී පිරිසුදු නිෂ්පාදන වලට ඇතරම ගොඩක් අය ගන්න කැමතියි. ඉතින් අපි විවිධ රටවල් එක්ක සාකච්ඡා කරා. ඒ වගේම සූපවේදීන් එක්ක වෙනම සාකච්ඡා කරා. සූපවේදීන් එක්ක කතා කරලා ඒගොල්ලන්ට අවශ්‍ය කරන දේවල් මොනවාද කියලා ඒ දේවල් එක්ක යනවා. ඉතින් ඇත්තටම දැන් මේ වෙනකොට අපි රටවල් 15කට අධික ප්‍රමාණයක් එක්ක සාකච්ඡා කරලා තිනවා. සහ දැන්ට නිෂ්පාදන ප්‍රමාණයක් රටවල්ලට අපි යවනවා. ඒගොල්ලන්ට අවශ්‍ය කරන භෝගේ මොකක්ද අපි ඒක වවන තැනට දැන් ආයතනය ඇවිල්ලා තියෙන්නේ. ඒතර ඉල්ලුම තියෙන දෙයට අපි ඒකට සැපයුම දෙන්න බැඳිලා ඉන්න සමාගමක් විදිහට අපි දැන් අපිට කෝල් කරලා මේක වවලා දෙන්න මම සල්ලි වලට ගන්නවා කියන තැනට වෙළඳ පොලක් අපිට නිෂ්පාදනය වෙලා තියෙනවා. වෙළඳ පොලේ රික්තය හඳුනා ගැනීම දක්ෂ ව්‍යවසායකයාගේ දක්ෂකම. අපි සතුව තිබුණු අපේ හැකියාවන් සක්්‍යතාවන් හඳුනාගෙන ඒ හරහා තමන්ගේ ව්‍යාපාර ජාලය ගොඩනගපු දක්ෂ ව්‍යාපාරිකයෙක් සම්බන්ධ අපි කතා කරමින් ඉන්නේ. විරාමයට පෙර අපි කතා කරමින් හිටියේ සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් මේ දැවැන්ත සන්නාවේ නිර්මාණය කළ නිර්මාණකරුවා සමග ඒ ආචාර්ය මාලන් ප්‍රැන්සිස් පීටර්සේ මැතිතුමන් මේ ව්‍යාපාර ජාලය ගොඩනැගීම පිටිපස්සේ මහා කතන්දරයක් තියෙනවා. ඒ අත්දැකීම් ටික තරුණ ඔබට ව්‍යවසායකත්ව සිහිනයක් දකින ඔබට වැදගත්. ඒ නිසා තමයි මිස්ටර් විස්තුරින් අපි දක්ෂ සන්නාම හැදූ මිනිසුන්ගේ කතාව ඔබත් එක්ක බෙදා ගන්න. දැන් ලංකාවේ සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් කියපුවහම මව් සමාගම ලංකාවේ නොදන්න කෙනෙක් නෑ. හැබැයි මේ ජාලය ශක්තිමත් කරන තවත් ව්‍යාපාර ගණනාවක් තියෙනවා. පොඩ්ඩක් මතක් කරමු. මොනවද ශේෂ්ත්‍ර වලද ඔබේ ආයතන පැතිරලා තියෙන්නේ? ඉතාම හොඳයි. ඇතරම අපි දන්නවා මූලික අවශ්‍යතා. මිනිසාගේ මූලික අවශ්‍යතා. එතකොට ඔය පදනම් කරන තමයි ව්‍යාපාර ශාස්ත්‍රය තුළ ගොඩක් ව්‍යාපාර ගොඩනැගෙන්නේ. ඉතින් මූලික වශයෙන් අපි ග්‍රීන් කෙස් ඉන්ටර්නැෂනල් කම්පැනි එකක් අපේ පෙරම කම්පැනි එකක් එක ගෲප් එකේ ඒකේ කරන්නේ අපි ඉදිකිරීම් ශාස්ත්‍රය සම්බන්ධ වැඩ කටයුතු සහ ඉඩම් අලුත් කිරීම වැඩ කටයුතු කරනවා. ඒ වගේම අපි මාස්ටර් ඔෆ් කන්ස්ට්‍රක්ෂන්ස් අපේ තිබ්බ සන්නාම බ්‍රෑන්ඩ් එකක් වෙනස් කරලා අපි එනවා එපාර්ට්මන්ට් සේල්ස් වලට එනවා. අපි ඒක මුලින්ම අපේ කන්ස්ට්‍රක්ෂන් ඉතිහාසයක් තිබ්බා. ඒ ඉතිහාසය අපි මේ ජර්තන කාල සීමාවත් පහු කරගෙන අපි ඕක පහු කරගෙන ඇවිල්ලා තියෙන.
ඒකම අපි කරන සිලෝන් ග්‍රීන් වයිප් ක්‍රේෂන් ආයතනය මාධ්‍ය ශේත්‍රය සහ නිෂ්පාදන ශේත්‍රයට කලාවත් එක සම්බන්ධව අපි මේ වෙනකොට සිනමා නිර්මාණයකුත් සිනමා නිර්මාණ චිත්‍රපට දෙකුත් නිෂ්පාදනය කරන ගමන් තියෙන්නේ ආයතනය සහ ප්‍රඩක්ෂන් හවසයක් අපේ වෙනම තියෙනවා සිලෝන් ග්‍රීන් වයිප් ක්‍රේෂන් ආයතනය. ඒවගේම සිලෝන්ගේ විශ්වාත්වය ඉන්ටර්නේෂනල් කම්පනය එක මේක ඇතුළේ කම්පනිස් දෙකක් යනවා ඇකඩමිය එකක් යනවා වෙනම සිලෝන් ග්‍රීන් චෙප් ඇකඩමි සහ අධ්‍යාපන සම්බන්ධව ටැවලන් ටෝරිසම් එකෝටෝරිසම් පැත්ත කරන කම්පනය එක. ඒවගේම ඩිලෙක්ටා ෆුඩ් බ්‍රෑන්් අපේ වෙනම ෆැක්ට්‍රිය එකක් යනවා ෆුඩ් බ්‍රෑන්්තල්ද අපිම නිෂ්පාදන කරන අපේ ඩිලෙක්ට ෆුඩ් බ්‍රෑන් ප්‍රයිවල් ලිමිටඩ් වෙනම ආයතනයක් විදිහට යනවා. ඒවගේම සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ප්‍රධාන ආයතනය අපි මේකෙදී වගා කටයුතු සහ නිෂ්පාදන අලුවිකරණය නිෂ්පාදන ගෙන්වීම වගාවීම් ව්‍යාප්ත කිරීම වැන කටයුතු සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ආයතනයෙන් කරනවා. ඒවගේම සිලෝන් ග්‍රීන් ලයිෆ් ලොජිස්ටික් ඇන් ප්‍රයිවට් ලිමිටඩ් කියලා අපි ලොජිස්ටික් පැත්තත් ප්‍රේඩිම් පැත්තත් කරනවා වෙනම ආයතනයක් විදිහට පවත්වාගෙන යනවා. මේ සමූහ ව්‍යාපාරය කීපයක් මම සටහන් කරේ. දැනට අපි මේක අපි ව්‍යාප්ත කරගෙන යනවා. ඒ වගේම අපි ස්වයංරැකියා කරන අයත් එක්ක සම්බන්ධ වෙලා ඒගොල්ලන්ට අවශ්‍ය කරන යන්ත්‍රෝපකරණ ලබා දීමට රටේ ඉන්න අයත් එක්ක සාකච්ඡා කරලා ප්‍රධාන ආයතන රාජ්‍ය ආයතනයේ සම්බන්ධව නිලධාරීන් ග්‍රාම නිලධාරීන් වරුන්ගෙන් කතා කරලා අවශ්‍යතා සම්පූර්ණ කිරීමට සිලෝන් ග්‍රීන් ඇග්‍රෝ ක්‍රෙඩිට් කියලා අපි ආයතන ලබා දී තියෙනවා. ස්වයංරැකියා කරන අයත් එක්ක සම්බන්ධ වෙලා යන්ත්‍රෝපකරණ ලබා දීලා නිෂ්පාදන කටයුතු කරා. ඉතින් මේකෙදී මට විශේෂයෙන්ම කියන්න තියෙන්නේ මේ සන්නාම අතරේ තරුණ විශාල ප්‍රමාණයක් ඇවිල්ලා අපේ ආයතනයේ වැඩ කටයුතු කරනවා. අද සමාජයේ ඉන්න අයටත් අපිට කියන්න තියෙන්නේ අපිට ලැබෙන ඔපචුනිටි අවස්ථාවේදී අපි ඒ ආරම්භක අවස්ථාවේදී ලැබෙන දේ නෙමෙයි. දැන් අප තරුණයෙකුට දෙන්න තියෙන අදහස මම මේක ආරම්භක අවස්ථාවේදී මට මගේ ඉතිහාසය ගත්තොත් මට මූලික වැටුපක් නැති රැකියාවක තමයි මම ආරම්භ කරේ. මට තිබ්බේ කොමිෂන් මුදලකට තමයි මම වැඩ කටයුතු කරේ. වැඩ කළොත් ලැබෙනවා. ඔව්. ඒතකොට මට තාම මතකයි මගේ පළවෙනි පඩිය වෙලා රුපියල් 725 සත 50ක විතර මුදලක් තමයි මගේ account එකට වෙලා තිබ්බේ. ඒතකොට හැබැයි මේ 725න් මට withdraw කරන්න පුළුවන් බැංකු account එකෙන් රුපියල් 600. 30ක් account එකේ තියන්න ඕන. හරි. ඒතකොට මම ඒ අවස්ථාවේදී මම ගත්තේ නෑ මම ඊළඟ මාසේ මීට වඩා අපයන්න පුළුවන් අවස්ථාවක් රැකියාවක ඉන්නේ. රැකියාව අවස්ථාවක් තියෙනවා. ඒතකොට මම 2003 වසරේ වෙනකොට මගේ රුපියල් ලක්ෂක ආදායමකට මම ගියා. රුපියල් ලක්ෂක ආදායමකට මම ඉපෙව්වා 2003 වසරේදී. මූලික වැටුපක් නැතුව. ඒතකොට ඒ ඔබ දන්නවා මුදල් අනුපාතයත් එක්ක ඒ සමයේදී රුපියල් ලක්ෂයක වැටුපකට යන්න පුළුවන් වාතාවරණයකට ගොඩනගෙනකොට මට හරි සතුටක් දැනුණා. ඒක මම මේ දැන් ඉන්න අයට මම කියන්නේ සමහර අය ගොඩක් අවස්ථා අතාරිනවා. සමාගමකට ඇතුල් වෙනකොට තමන්ගේ දක්ෂතාවය පෙන්වන්න තියෙන අවස්ථාව ගැන තමන් හිතන්නේ නැතුව ඒ වෙලේ ලැබෙන දේ ගැන හිතලා ඒගොල්ලෝ අවස්ථාව අතාරිනවා. නමුත් සමාගමට ඇතුල් වුණාම අද අපේ සමාගමේ ලංකාවේ මේ වෙනකොට අඩුම වයසෙන් CEO වෙච්ච අය අපේ මගේ සමූහ ව්‍යාපාර ජාලාවේ ඉන්නවා. සාමාන්‍ය අධිකාරිවරුන් ඉන්නවා. ඊටාම අඩු වයසෙක්. ඇතටම අවුරුදු 21ක දරුවෙක් ඉන්නවා මේ වෙනකොට ප්‍රාදේශීය අලුත් කළමනාකරුවේ ඊටාම හොඳ ආදායමක තියෙන. ඒ වගේ ඉහළ මට්ටමට ඒ වගේම අපි නිතරම මේගොල්ලන් යොමු කරනවා ඔබගේ ආභරණයේ අධ්‍යාපනය. ඔබ හැමදේම දන්නවා කියලා හිතන්න එපා. දැනටත් නව තාක්ෂණය ඔස්සේ මට ඉස්සරහට හම් වෙන කෙනෙක්ගෙන් මට දෙයක් ඉගෙන ගන්න තිබ්බොත් මම එයාගෙන් අහනවා මම මේක දන්නේ නැහැ මට කියලා දෙන්න. මොකද මම එකපාරක් එක ඉගෙන ගන්නවා. ඒක නිසා අධ්‍යාපනයත් ඔබ හදාරන්න ඒක ආභරණ කරගන්න ඒකේ තීරි පැත්තයි ප්‍රැක්ටිකල් එකයි දෙකමට සම්බරව සමාන්තරව අරන් යන්න ඔබ දිනනවා කියන. සමස්තයක් අපේ රටේ තරුණීන් බලාගෙන ඉන්න මේ කතා බහ. හීන කන්දරාවක් තියෙන තරුණයෝ ජීවිතේ දිනන්න ඕනේ කියලා කටුකන අරමුණක් නැතුව ඔහේ ඇල්මේ දුවන තරුණ පරම්පරාවක් ඉන්නවා. හැබැයි ලොකු හීන දකින්නවා. මේ හීනේ කොහොමද හැබෑ කරගන්නේ කියලා ප්ලෑන් එකක් සැලසුමක් නැති තරුණ දරුවන්ට මොනවද කියන්න තියෙන ලංකාවේ සාර්ථක ව්‍යවසායකයෙක් විදිහට? මම මේකට පුංචි උදාහරණයක් ගන්නම්. ඇත්තටම අපේ කුසගින්න ගත්තොත් කුසගින්න ඇති වෙන වෙලාවට තමයි අපිට ආහාර වේලක් ගන්න. එතකොට මේ කුසගින්න ආපු වෙලාවට ආහාර වේලක් ගන්නකොට අපි ඒ වෙලේ කොහොම හරි ඒක දරාගෙන ඉන්න බැරි අවස්ථාවේදී අපිට කොහොම හරි ආහාර වේලක් අපි හොයලා ඒක ශරීරයට ගන්නවා. ඉතින් ඒ කුසගින්න හා සමාන දෙයක් තමයි තමන්ට ජීවිතේ දියුණු වෙන්න ඕන ජීවිත බඩගින්න තියෙන්න ඕනේ තරුණයන්ට. ඒ බඩගින්න ඔබ තුල තියෙන තාක්කල් ඔබ මේ ගමන යනවා.
ඔබට මේ ගමන නවතින්නම් වෙන්නේ ඔබ දිනනවා ඔබ ඉස්සරහම ඇති කරගන්න ඕනේ මගේ සාර්ථක වෙන්න බඩගින්න. ඒක ඇති කරගත්තොත් ඔබතුමට එවැනි කුසගින්නක් තිබ්බොත් ඔබට ඉතාම වේගෙන් සාර්ථක වෙන්න පුළුවන්. මොකද ඔබ තුලින්ම හොයාගෙන යනවා ඔබට අවශ්‍ය දේ. කුසගින්න නතර කරන්න නම් අපි ඒ වෙනුවෙන් වෙහෙසෙන්න වෙනවා. කවුරුත් අපිට නිකන් කන්න බොන්න දෙන්නේ නැහැ. අපි අපේ ආර්ථිකය ශක්තිමත් කරගන්නවා. මේ වචන ටික ඔබට මට මේ සමස්ත රටේම දියුණු වෙන්න ජීවිතේ දිනන්න හිණ දකින මිනිස්සුන්ට ශක්තියක් වෙනවා කියලා අපි දන්නවා. ඒ නිසාම තමයි මිස්ටර් බිස් මේ වැඩසටහන බ්‍රෑන්ඩ් හදන බ්‍රෑන්ඩ් එක විදිහට සමස්ත රටේම තව බ්‍රෑන්ඩ්ස් කරනාවක් නිර්මාණය කිරීමේ අරමුණේ අපි ඔබට සමීප කරන්නේ. අද අපේ ගෞරවනීය ආරාධනාව ලබන්නේ සිලෝන් ග්‍රීන් ලයිට් ප්ලාන්ටේෂන් නිර්මාතෘ ගරු සභාපති ආචාර්ය මාලන් ෆ්‍රැන්සිස් පීටර්සන් මෙතුමන්. බොහොම ස්තුතියි ඔබතුමන්ට. අයිබෝන්.